කොහොමද ඉතින් අද අපි යන්නේ ෂූස් ගන්න. ෂූස් ගන්න අපි යන්නේ. බබාට දැන් කින්ඩර්ගාර්ටන් පටන් ගන්නවා නෙක්ස්ට් මන්ත් ඉඳන්. අපි ගියේ විජේරාමේ DSI එකට. මේ දවස්වල කොහොමත් හැම තැනම සේල් දාලා තියෙනවනේ. ගාන අඩුවට, ලාභෙට ලස්සන ෂූස්, බාටා කැෂුවල් දාන්න පුළුවන් සෙරෙප්පු හැම තැනම තියෙනවා. DSI එකේ තිබ්බා. අපි ගිය සතියේ ගියා මහරගම DSI එකට. ඒකෙත් සේල් දාලා තිබ්බා. බබාට ෂූස් දෙකකුත් තිබ්බා. හැබැයි එයාගේ සයිස් තිබ්බේ නැහැ. එයාගේ තියෙන සයිස් එකට වඩා අඩුවෙන් තමයි මේ සේල් එකේ තිබ්බේ. හැබැයි ගානත් අඩුවට. එතකොට එතනින් කිව්වා විජේරාම DSI එකට ගිහිල්ලා බලන්න. ඒකේ බබාගේ සපත් දෙක ගන්න පුළුවන්. ඒ කියලා බබාගේ සයිස් එකට. අපි ඉතින් අද ආවට සේල් එකේ තිබ්බෙත් නෑ බබාගේ සයිස් එක. ඊට ෂෝරූම් එක ඇතුළේම තමයි ෂූස් දෙක ගත්තේ. ඊට පස්සේ ඉතින් අපේ අම්මටත් බාට දෙකක් ගත්තා. ඊට සෙරෙප්පු ගත්තා. ගිය සතියේ මහනගම DSI එකෙන් මට ඇති වෙන්න ගත්තා. ඇයි ඉතින් ගානත් අඩුයිනේ. ඉතින් දැන් අද අවශ්‍ය දේවල් ටික අරගෙන එළියට එනකොට ඈත් වෙලා ආවේ හවස. ඉතින් චූටි බඩගින්නකුත් ආපු නිසා අපි ගියා try කරන්න ස්පංචි බේක් හවුස් එකට. ඉතින් මම නම් ගත්තේ ඒකේ තන්දූරි චිකන් බන් එකක්. හස්බන්ඩ් ගත්තා පයිනැපල් ගැටෝ එකයි, බබාට චොකලට් බාර් එකයි, නෙස්කැෆේ එකයි, නෙස්ටී එකයි. ඇත්තට මේක රෙකමන්ඩ් කරන්න පුළුවන් හරිම රසයි. පයිනැපල් කේක් එකෙම හරිම රසයි. ඉතින් අපි ඒවත් කාලා එහෙම ගෙදර එන්න පිටත් වුණා වැස්සෙම. එහෙනම් අද ගිහිල්ලා එන්නම්. අයි තව වීඩියෝ එකකින් හම්බෙමු. පරිස්සමින් ඉන්න එතකන් බයි.